සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ සැලසුම්කාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය පසුගියදා නේපාලයේදී අත්අඩංගුවට ගැටුණු අතර ඇගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විමර්ශකයින් තවත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටි සමයේදී දැඩි ලෙස කලකිරීමකින් සිට ඇති බවයි. ඊට හේතුව වී ඇත්තේ ඇය මුහුණ පා සිටි දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයේ බව පැවසෙනවා. ඉෂාරා පොලිසියට පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදී තමන් අත්අඩංගුවට ගන්නා ලෙසට මෙරට පොලිසියට ඇමතුම් ලබා දීමට ඇය උත්සාහගත් බවයි. කෙසේ වෙතත් ඇති වූ බියජනක සිතුවිලි හේතුවෙන් තමා එම උත්සාහය අත්හැර දැමූ බවද ඇය පවසා තිබෙනවා. ඇය අවස්ථා කිහිපයකදීම ජේ.කේ. බායි නැමැත්තා අමතා පැවති ආර්ථික අපහසුතා සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි පැවසෙන අතර මේ එවන් හඬපටයක්. හැමදේ පායලා තියෙන්නේ ඉන්නම් පාඩු හිටියා. ඒ පායලා ඉන්නයි අම්මගේ දානෙටම සල්ලි දාන්න බැරුව ලක්ෂයයි දුන්නේ. මේ මම ගෙදරයි දානි දුන්නේ මම රුපියල් ලක්ෂයයි දුන්නේ 1 ලක් මලයි දුන්නේ මේ දානි දුන්නේ මේ ගිය පාර මල ගෙදර වැඩ කරානේ මාමල ගෙදරයි තාම මෙයා කරේ. මල්ලිට 10 පාම්බුනිත් නෑ ওই ආයේ 17 පාම් වෙන කතාවක් වෙයි ඒකත් ෂුවර් නෑ. එපා වෙලා ඉන්නේ මම නම්. මේ වාට පුළුවන්ද මට මේ චේන් එක අපි දෙන්න විකුණන්න පොඩ්ඩක් බලමුද? මොකද චේන් එක විකුණලා මල්ලිට 17 ලෝයේ දැන් කතා කරා ඊළඟ නඩුව කතා කරන්නේ 17 සමහරක් හිට අප හම්බෙයි. අප හම්බුන 17 20 ලක්ෂ 5ක් බඳින්න ඕන. හරිද? මේ ලක්ෂ 5ක් ඇත්තටම අතේ නෑ අම්මේ දාන්නටත් මෙයා කරා වැඩේ හින්දා ඊ ලක්මාට කාදර ගන්නත් බෑ. අපිට බෑ නිකන් අඳුන්න කවුරුන්ද චේන් එක විකුණන්න අහලා කීයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ගානින් කීයක් හම්බ වෙනවද කියලා බලලා මනිග්‍රෑම් වලින් ලංකාවට සල්ලි දාන්න. පොඩ්ඩයි වැඩේ මට පුළුවන් නම් බල්ලා දෙන්නකෝ යන්න කලින්. ගණේමුල්ල සංජීව ඝාතනයෙන් අනතුරුව ඉෂාරා අතුරුදන්ව සිටි සමයේදී ඇයගේ මව ජීවිතක්ෂයට පත් වූ අතර මවගේ තෙමස්පූර්ණ පින්කම සඳහා නිවස සූදානම් කර තිබූ අයුරු දැක්වන වීඩියෝවක් කිසිවෙකු විසින් ඇයගේ ජංගම දුරකථනය වෙත යොමු කර තිබුණා.